Yeah. Hello everyone, welcome back to my YouTube channel. අද අපි යන්නේ තායිලන්ඩ්. තායිලන්ඩ් එකේ බැංකොක් සිටි එකට තමයි අපි යන්නේ. ඉතින් ඒක ගැන විස්තර මුලින් ඉඳන්ම අපි කොහොමද ස්පෙන්ඩ් කරේ, අපි කොහෙටද ගියේ, අපි මොන වගේ කැමද try out කරේ කියලා ඔයාලට පෙන්නනවා. ඉතින් අපි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ෆ්ලයි කරේ බිස්නස් ක්ලාස් එකේ. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බුන ලන්ච් එක. ඉතින් මාර්ම සපෝටිව් ස්ටාෆ් එකක් යාලා. ඉතින් අපිට හොඳට ට්‍රීට් කරා. ඒ වගේම මේකට 10 out of 10 දෙන්න පුළුවන්. ඒ තරම්ම කම්ෆර්ටබල්. ඉතින් අපිට පැය 3ක වගේ ඩියුරේෂන් එකක් තිබ්බේ. ඉතින් අපි තායිලන්ඩ් වලට ආවා. විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම එයාපෝට් එකට යද්දි SIM එකක් ගන්න. ඒ වගේම තමයි ටැක්සි ඇප් එක The Grab කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ හොටෙල් එක. මේ සිල්වර් පාම් බේ එක. ඉතින් ගොඩක් ස්පෙෂල්ස් ඒ වගේම කාම් ඒ වගේම ලොකු ස්පේස් එකක් තිබ්බා මෙතන. ඉතින් අපිට කම්ෆර්ටබල්. ඒ වගේම එයාලගේ ස්ටාෆ් එක සුපර්. එයාලගේ හොස්පිටැලිටි එක ගැන කියනවා නම් ඒකට 10 out of 10 නෙමෙයි ඊට වඩා දෙන්න ඕනේ. ඒ තරම්ම සුපර්. ඉතින් මේ තියෙන්නේ අපේ ෆස්ට් ප්ලේස් එක චොක්ලට් විලා. ඉතින් ක්‍රිස්මස් දවසේ ගිය නිසා ගොඩක් ක්‍රවුඩ් එක වැඩි. ඒ වගේම ගොඩක් ඉවෙන්ට්ස් තිබ්බා මෙතන ක්‍රිස්මස් දවසේ ගිය නිසා. ඉතින් නිකන් ඩිස්නිලෑන්ඩ් ෆීලින් එකක් තමයි මට දැනුනේ. ඒ වගේම තමයි ගොඩක් රෙස්ටොරන්ට් තියෙන තැනක් තමයි මේ චොක්ලට් විලේ කියන්නේ. ඉතින් ඔයාලා මෙහෙට එනවා නම් එන්ටර්ටේන්මන්ට් වගේම ඔයාලට ලොකු ලොකු රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඒවල ඔයාලට try කරන්න පුළුවන් එක එක ෆුඩ්. ඒ වගේම මේ වගේ එන්ටර්ටේනින් ප්‍රෝග්‍රෑම්ස් හැම තැනම තියෙනවා. ඔයාලා තායිලන්ඩ් ගියොත් ඩෙෆිනිට්ලි try out කරන්න මේ hot pot එක. අපේ තායිලන්ඩ් trip එකේ පුරාවටම අපි දවස් 3යි හිටියේ. ඒ දවස් 3ම අපි hot pot try කරා. ඒ තරම් මේක රසයි කියන්න තේරෙන්නේ. ඒ වගේම තමයි මාර reasonable. අපිට order කරලා කන්න පුළුවන්. කියන්නේ food අතින් best. ඒක ඇත්තටම hot pot එක අනිවාර්යයෙන්ම try කරන්න. ඉතින් සෙකන්ඩ් डे එකත් ආවා. ඉතින් මේ හොටෙල් එකෙන් අපිව මේ වගේ එක අපි කැමති තැනකට කියන්නේ යාළගේ ඩිස්ටන්ස් අනුව යාලා අපිව පික් කරනවා. ඉතින් අපි හිතුවා ඩිනර් එකට ක්‍රූස් ටුර් එකක් යනවා කියලා. ඒත් අපිට ඒක ක්‍රූස් ටුර් එකේ යන්න බැරුව ගියා. ඉතින් මම ඔයාලට මතක් කරනවා ඔන්ලයින් බුක් කරගන්න ටිකට් ටික. අපිට වගේ ඔයාලට මිස් වෙයි. ඉතින් අපි ඒකට ගියා ඒෂියාටික් එකට. ඒෂියාටික් එකේ තියෙනවා ටිකට් කවුන්ටර්ස් ක්‍රූස් ටුර් එකේ යන්න. ඉතින් 7ටයි ක්‍රූස් එකේ යන්නේ. ඉතින් ඔයාලා එතන ඉන්න 5 නැත්නම් 6 වෙද්දි ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා තායිලන්ඩ් වල. හයිවේ එකේ ගියත් මාර විදියට ට්‍රැෆික් එකක් තියෙනවා. අපි පැයක් තියලා ගියත් අපිට යන්න බැරුව යනවා. ඉතින් අනිවාර්යයෙන්ම ක්‍රූස් ටුර් එක යනවා නම් 5ටවත් ඒෂියාටික් හෝ අයිකන්සියම් ඒ දෙකෙන් ඔයාලා ටිකට් ගන්න පුළුවන්. අයිකන්සියම් එකේ නම් ඒ shopping mall එකට ගිහිල්ලා ලොකු විස්තරයක් තියෙන නිසා අපිට ලේසිම තැන උනේ මේ ඒෂියාටික් එක. ක්‍රූස් එක මගේ යන්නට ඒෂියාටික් වල ගොඩක් බලන්න තැන් තිබ්බ. මේ වගේ ලස්සන හරිම කියන්නේ මාරම වයිබ් එකක් එතන රැට. ඉතින් අපිට ක්‍රූස් එක මගේ වුණත් අපි එතන එන්ජොයි කරා ගොඩක් ස්ට්‍රීට් ෆුඩ්
ගොඩක් තිබ්බා ප්‍රයිසස් එහෙම ස්ට්‍රීට් ෆුඩ් කිව්වට ස්ට්‍රීට් ෆුඩ් වල ප්‍රයිසස් එහෙම රීසනබල් නැහැ. හැබැයි රෙස්ටොරන්ට්ස් වල නම් මේ වගේ හොට් පොට්ස් අනිවාර්යයෙන්ම try කරන්න. ඒවල ගොඩක් රීසනබල්. ඉතින් මේ තියෙන අපි try කරපු second hot pot එක. ඉතින් Thailand trip එකේ මම ගොඩක්ම කැමති hot pots වලට ඇත්තටම. ඉතින් ගොඩක් මෙමරීස් තියෙනවා. ඉතින් අපේ last day එකත් ආවා. ඊට පස්සේ අපි business class යන නිසා මේ වගේ lounge එකකට අපිට යන්න chance එක හම්බුණා. මේක Miracle first class lounge එක. ඉතින් superb ඇත්තටම ඒ lounge එක නම් 10 out of 10. ඉතින් මේ වගේ තමයි අපිට හොයාගන්න චුට්ටක් අමාරු වුණා. ඊට පස්සේ මැප් එක ගහගෙන හැමෝගෙම අහලා එහෙම තමයි මේ ලොන්ජ් එක හොයාගත්තේ. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යෙන්ම ඒ බිස්නස් ක්ලාස් එකේ යනවා නම් අනිවාර්යෙන්ම ලොන්ජ් එකේ ඔෆ් එක ගන්න. ඉතින් ඔහොම තමයි අපේ Thailand tour එක ඉවර වුණේ. ඉතින් ලොකු ලස්සන මෙමරිස් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම යන්න. බජට් විදියටත් ඔයාලට යන්න පුළුවන්. මේ වගේ බිස්නස් ක්ලාස් එකකට යන්න පුළුවන්. කොහොම ගියත් ෆුඩ් අතින් නම් ඒක 10 out of 10 නෙමෙයි 10 out of 100 වෙනවා. ඉතින් මේ ගමන මට ගොඩක් මෙමරබල්. ඒ තරම ලස්සනයි. ඒ වගේම මාර එක්ස්පීරියන්ස් එකක්. ඉතින් තවත් මේ වගේ vlog එකකින් ආයෙ හම්බෙමු. ෆුඩ් වීඩියෝ වගේම travel වීඩියෝත් ආයෙ මම දානවා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. So have a great day. Bye.